උඩරට රාජධානියේ වරදකරුවන්ට දඬුවම් කිරීම පිණිස අපූරු අභිචාර ක්‍රම යොදාගත් බවට මේ ඉතිහාසය සාක්ෂි දරනවා. වරදට චෝදනාවක් ලැබූ අයෙක් තමා වරදක් නොකළ බවට දිවුරා ප්‍රකාශ කිරීමත් ඒ අතර විශේෂයි. මහනුවර අම්පිටියේ දිවුරුම් බෝධියත් මේ සුවිශේෂී දිවුරීමේ කටයුත්තට සියවස් ගණනාවක් පුරා යොදාගත් අපූරු ස්ථානයක්. රාජාවලී අද ඔබව රැගෙන යනවා මේ අපූරු දිවුරුම් බෝධිය පාමුලට. මේ ස්ථානයේ දැනට පවතින දිවුරුම් බෝධියට අමතරව පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත දිවුරුම් ගලක්, සිරිපතුල් ගලක්, කුරහන් ගලක් දැක ගන්නට පුළුවන්. ජනප්‍රවාදයට අනුව අම්පිටියේ බෝරුක මේ ස්ථානයේ රෝපණය වන්නේ ජයශ්‍රී මහා බෝරදුන්ගේ අංකුර බෝධියක් විදිහට. ජයසිරි මහා බෝධිය රෝපණය මංගලෝත්සවයට මලේ රටින් හෙවත් මහනුවරින් පැමිණි බමුණන් තිදෙනෙකුට ලද මේ අංකුර බෝධිය මලේ දේශයට වඩම්මවාගෙන එන මගදී අද අම්පිටිය බෝරුක රෝපිත ස්ථානයේ බෝධි අංකුරය තබා ගිමන් හැරීමට මේ බමුණන් කටයුතු කරනවා. දියනා ගිමන් විඩාව නිවාගත් බමුණන් නැවත අංකුර බෝධිය වඩම්මවා යාමට පැමිණියදී තනි අංකුර බෝධියෙන් බෝධීන් වහන්සේලා තෙනමක් මුල් ඇදී ඇති බව පෙනෙනවා. ඉතින් ඉබේ මුල් ඇද බෝධිය රෝපණය වූ ස්ථානයේම මේ බෝධිය තිබෙන්නට ඉඩ හැර එදා සිට මේ දක්වා රාජ අනුග්‍රහය පවා හිමි වෙමින් දලුග්ගොල්ල විහාරස්ථානය ලෙසට විහාරස්ථානයක් පවා මේ ස්ථානයේ ඉදි වෙනවා. කීර්තිසී රාජසිංහ රජු මෙහි බුදු මැදුරක් ඉදි කරනවා. මේ ස්ථානයේ බෝධිය හාස්කම් වලින් පිරි දිවුරුම් බෝධියක් ලෙස යොදා ගනු ලබන්නේ පළමු විමල ධර්මසූරිය රජ දවස සිට. මිනිස් අවබෝධයට අනුව තීන්දුවක් ලබා දීමට අපහසු නඩු කටයුතු වලදී යාතු කර්ම සමග සිදු කරන දේව කණ්ඩලව්වෙන් දෙවියන් විසින් වරදකරුවන්ට දඬුවමක් ලබා දෙන බවට විශ්වාසයෙන් යුතුව මේ දිවුරීමේ කටයුතු සිදු කරනු ලබනවා. ඉතින් මේ දිවුරීමේ ක්‍රම අතර වී මගින් දිවුරීම, මැටි බඳුන් මගින් දිවුරීම, ගොක්කල ඇදීම මතින් දිවුරීම, පොළවේ අත ගැසීමෙන්, මඩ ගැසීමෙන්, ජලය ගැසීමෙන් දිවුරීම ආදී විවිධ ක්‍රම යොදාගනු ලබනවා. ඉතින් මේ දිවුරීම කළ හැක්කේ මහනුවර දිස්ත්‍රික්කවලදී නම් අධිකාරම්වරුන් ඒ දිසාවල් බාර දිසාවේ විසින්, නුවර කලාවියේ නම් වන්නියාර්වරුන් විසින් විතරයි. ඒ වගේම සබරගමුවේදී හත්කෝරළේ වෙල්ලසේ ප්‍රධාන මොහොට්ටාලවරුන් විසින් මේ දිවුරීමේ කටයුත්ත සිදු කරනු ලබනවා. දළදා වහන්සේ වැඩම කර සිටින දළදා මාලිගාව පිහිටි භූමි සීමාව තුලදී මේ කටයුතු තහනම් කර තිබුණා. මහනුවර නගරයට ආසන්නව අම්පිටිය බෝධිය, ගන්නොරුව බෝධිය, ගෝනාගොඩපිටියේ බෝධිය ආදී ස්ථානවලදී මේ දිවුරීමේ කටයුත්ත සිදු කරනු ලැබුවා. යම්කිසි තැනැත්තෙකු වරදක් කළ බවට යම්කිසි පුද්ගලයෙක් චෝදනා කරද්දී මේ චෝදනාව කරන තැනැත්තා වගේම වරද කළ බවට චෝදනාව ලබන තැනැත්තා යන දෙපාර්ශවයම දින 2-3 කාලයක් සියලු කිලිවලින් වැළකී පවිත්‍රව කටයුතු කරන්න ඕනේ. මේ දිවුරීම සඳහා යොදාගනු ලබන්නේ බදාදාවක් හෝ සෙනසුරාදා දවසක් පමණයි. එසේ නියම කරගත් දවසේදී ඔවුන් අධිකාරමගේ නිවසට යනවා. තමන් කියන දේ සත්‍ය බවත් අනෙකාගේ කීම එසේ නොවන බවත් තමන් මේ කාර්ය සඳහා කිසිදු ගුරුකමක් හෝ ඖෂධයක් භාවිතා නොකරන බවට ප්‍රකාශ කරමින් සතරවරම් දෙවියන් තමන්ගේ වචනයේ සත්‍යභාවයට සාක්ෂි දරන ලෙස ඉල්ලමින් දිවි සීට්ටුව නමින් තල්පත් දෙකක් මේ පාර්ශවයන් දෙදෙනාගේ නමින් ලියා සකස් කරගන්නවා. ඉන්පසුව මහාධිකාරම්වරයා පණිවිඩකරුවෙකු සමග මේ දෙපාර්ශවයම මහනුවර සතර දේවාලයට යවනවා. සමහර අවස්ථාවලදී සතර දේවාලයටම යනවා වෙනුවට පත්තිනි දේවාලයට පමණක් ඔවුන් යොමු කරනවා. ඉතින් කපුරාල අභියසදී පූජාසනය මත එක් පාර්ශවය විසින් කංගම් මස්සක් හෙවත් පයිසා 8ක් හෙවත් කංගම් කාසියක් බැගින් තබා තමන්ගේ තල්පතේ සඳහන් කරුණුවලට සාක්ෂි දරන මෙන් දෙවියන්ට කන්නලව් කරනවා. ආරවුල් සහිත කරුණු අරබයා පැහැදිලි සලකුණක් ලබා දෙන මෙන් කපුරාලද දෙවියන්ට කන්නලව් කරනවා. දේවාලයේ සිට ඔවුන් පණිවිඩකරුවන් තිදෙනා සමග යන්නේ මේ දිවුරුම් දීමේ ස්ථානයට. ඉනි සිටුවා ගොක්කොළ බැඳ ආවරණය කළ කුඩා බිම් කොටසක් මැද දෙහිලි 3 බැගින් වූ ආධාරකයක් මත රඳවන ලද මැටි මුට්ටි දෙකක් තබා තිබෙනවා. එක් පාර්ශවයක් විසින් පොල් ගෙඩි 2ක් හෝ 4ක් හෝ
අරගෙන එනවා. ඒ පොල් මිරිකා ලබා ගන්නා තෙල් එක් වළඳකට දබනවා. ගොම සහ ජලය එකට මිශ්‍ර කොට සකසාගත් ද්‍රාවණයක් අනෙක් මුට්ටියේ දමා ලිප ගිනි මොලවනු ලබනවා. තෙල් සහ ගොම මිශ්‍ර ජලය උණු වී බුබුලු දමමින් පැහෙන මට්ටමට පැමිණී ඇති බව තහවුරු කර ගැනීම සඳහා මේ ස්ථානයට පැමිණෙන නිලධාරීන් ගොක්කල කැබැල්ලක් දමලා ඒවා පරීක්ෂා කරලා බලනවා. තෙල් සහ ගොම අවශ්‍ය ප්‍රමාණයට උණු වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව තමාගේ දිවි සීට්ටුව දකුණු අතේ පහළ කොටසේ බැඳගත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙක ගොක්කොල ආවරණයේ බිඳ එකිනෙකාට විරුද්ධ දිශාවලින් මේ කොටුවට පිවිසෙනවා. තම තමාගේ දිවි සීට්ටුවල සඳහන් කරුණු සත්‍ය බවට සාක්ෂි දරණමින් දේවාලයේදී වගේම මේ ස්ථානයේදීත් ඔවුන් යාතිකා කරලා ගින්න අසල වාඩි වෙනවා. ප්‍රථමයෙන් පැමිණිලිකරු සිය දඹරගිලි තුඩ හෝ මැදගිල්ලේ තුඩ උණු තෙලෙහි තෙවරක් ස්පර්ශ කොට එසේ කළ බවට සාක්ෂි වශයෙන් තෙල් බිඳු 2-3 ගොක්කොලය මතට ලකුණු කරනවා. ගොම ජල මිශ්‍රණයටද මේ ලෙසින්ම ඇඟිල්ල බහා ගොක්කොලය මත දිය බිඳු 2-3 හෙලා ගන්නවා. ඉන්පසු විත්තිකරුද එයම සිදු කරනවා. අනතුරුව මැණික් කටුවෙහි පටන් ඇඟිලිද ආවරණය වන ලෙස රෙදි කැබැල්ලක් බැඳ ගනිමින් දෙදෙනාගේම අත් ආවරණය කොට දිවුරීම සඳහා ඔවුන් යොමු කළ මහනඩුව හෝ අධිකාරම්වරයා වෙතට හෝ දිසාවේ වෙතට කැඳවාගෙන යනවා. ඉතින් මේ ආකාරයට ඇඟිලි පරීක්ෂා කිරීමේදී මේ ඇඟිලිවල කිසිම වෙනසක් දකින්නට නොලැබෙනවා නම් ඒ උණු ද්‍රාවණයේ ඇඟිලි ගෑවුණු තැන තෙත රෙදි කැබැල්ලක් නැවත වෙලනවා. එහෙම නැත්නම් හුණු ටිකක් තවරනවා. ඉන්පසු එදිනම සවස හෝ පසුදින උදේ යලි මේ ඇඟිලි පරීක්ෂා කරලා බලනවා. මේ පරීක්ෂණ අවසන් වූ පසුව දෙපාර්ශ්වයෙන්ම පළතුරු කද බැගින් රැගෙන යලිත් දේවාලයට ගොස් තමන්ගේ තහනමෙන් මිදෙනවා. දෙදෙනාගේම ඇඟිලි නොපිලිසී තිබුණේ නම් ආරවුල සම්බන්ධ ඉඩමක් හෝ යම්කිසි කටයුත්ත දෙදෙනා අතරම සමසමව බෙදා ගන්නු ලබනවා. එක් අයෙකුගේ පමණක් ඇඟිලි පිලිසී තිබී නම් ඔහුට මේ චෝදනාව ඉඩමක් සම්බන්ධයෙන් නම් ඉඩම අහිමි වෙනවා. දිවි සීට්ටු දෙකම අනෙක් තැනැත්තාට ලබා දීමට අවශ්‍ය තීන්දුව ලබා ගන්නු ලබනවා. ණයකු මගින් දිවුරීම පවා මේ රජ දවස මේ අම්පිටියේ දිවුරුම් බෝධිය ඉදිරිපිටදී පවා සිදු කර තිබෙනවා. කට කුඩා භාජනයකට ණයකු දමා මධ්‍යස්ථ පුද්ගලයෙකු විසින් ඒ තුලට රිදී පනම් කිහිපයක් දමනවා. එක් එක් පක්ෂය අනුව පිළිවෙලින් ණයා සහිත භාජනයට අත දමා පණව බැගින් ඉවතට ගත යුතු වෙනවා. එක් පුද්ගලයෙකුගේ අත ණයා විසින් දෂ්ට කරනු ලැබුවහොත් ඔහුට විරුද්ධව තීන්දුව ලැබූ බව තමයි සලකන්නේ. ඉතින් දිවුරීමේ කටයුතු රජ දවස සිට මෙන්න මේ ආකාරයට සිදු වෙලා තිබෙනවා. දඹදිවි රාජධානි සමයේදී මහා පරාක්‍රමබාහු රජුට සුව නොවූ රෝගයක් සුවවීම පිණිස පවා මේ අම්පිටියේ දිවුරුම් බෝධියට බාරහාර වූ බවත් රෝගය සුව වූ වහාම රජු පැමිණ බෝධින් වහන්සේ වෙනුවෙන් ඉඩකඩම් පූජා කළ බවත් මෙතන තිබෙන ඉර හඳ කෙටු ගල දිවුරුම් ගල බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රධාන ශාඛා 3කින් පවතින මේ දිවුරුම් බෝධිය ගම්මාන 3ක් දෙසට විහිදී ඇති බවත් ඒ ගම්වලට යම්කිසි අනතුරකට මුහුණ දීමට සිදුවන විට අදාළ ගම් දෙසට විහිදී ඇති බෝධි ශාඛාවක් කඩා වැටෙන බවත් පැවසෙනවා. ඉතා හාස්කම් බහුල භූමියක් ලෙසට අදටත් පිළිගැනෙන අම්පිටියේ දිවුරුම් බෝධිය එදා රජ දවස සිට මේ දක්වා විරාජමානව මේ ආකාරයෙන් වැඩම කර සිටිනවා.